හායි ගයිස් ඔයගොල්ලන්ට කොහොමද අද මං ඔයගොල්ලොත් එක බෙදාගන්න හිතුවේ අපේ චූටි නිලි මැණිකට හම්බුන ගිෆ්ට් වගේක් ගවුම් වගේක් හම්බෙලා තියෙන දැන් ගොඩක් දවස් ඒ වුණාට තාම ඒවයට අන්දන්න බෑ මොකද ඒව තාම ලොකුයි එයාට ඉතින් මං හිතුවා ඒ ගිෆ්ට් ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න ඔයගොල්ලෝ බලන්න ආස ඇති කියලා චූටි ගවුම් ගොඩක් තියෙනවා මේ තමයි පළවෙනි එක ඔයගොල්ලන්ට පේනවද මේක හරිම ලස්සනයි රෝස පාට චූටි මල් තියෙන ගවුමක් මං හරිම ආසයි පොඩි බෝ එකක් තියෙනවා මෙතන මේව තාම එයාට ලොකුයි අන්දන්න බෑ මේ තියෙන අනිත් එක මේකත් හරිම ලස්සනයි සුදු පාට ෆ්‍රොක් එකේ පින්ක් කලර් පුංචි හાર્ට්ස් තියෙනවා ඉස්සරහ පොඩි බෝ එකක් තියෙනවා පන්සලේ මන් දැන් යන්න හරිම ලස්සනයි මං හරිම ආසයි මේවට දැක්කම ආසයි හිතෙනවා එනට තාම මේව අඳගෙන යන්න බෑ නීලි බබාට මේව තාම දිගයි එයාට මේක අනිත් එක මේක හරිම ලස්සනයි මං හරි ආසයි මේකට මේව තාම ටිකින් එයාට ලොකුයි එයා තාම චූටියිනේ තව මාස 5ක් 6ක් ගියාම එයාට අන්නන්න පුළුවන් වෙයි මේ ඔක්කොම මේ නේලි බබාට හම්බුන ගිෆ්ට් තමයි ඉතුරු ටික එයා අරගෙන මේ තියෙන්නේ මේවත් එයාට හම්බුනේ ඒවා චූටි ඩෙක් සූස් දෙකක් හරිම ලස්සනයි මේ දෙකයි මේ දෙකත් හම්බුණා යුනිකෝන් කෙනෙක් ඉන්නේ හරිම ලස්සනයි හරිම සොෆ්ට් මේව තාම චූටි කකුල වල දාන්න බෑ මේව ලොකුයි එයාට තව මේක දාන්න නම් අවුරුදු දෙකක්වත් යන්න වෙයි බබාට ඉල්ලලා අඬනවා මේ දෙකට හරිම ආසයි මේ තියෙන්නේ තවත් හම්බුන දෙකක් මේකක්වත් තාම පාවිච්චි කරලා නැහැ මොකද මේව තාම ලොකුයි එයාට දෙන්නම් ඉතින් එයාත් මල් ළඟ ඉන්නවා එයාත් එක්ක ඉන්න ගමන් තමයි මේ වීඩියෝ එක කරන්නේ ඉතුරු ඇඳුම් ටික එයා පහලට ඇදලා ගත්තා මම ඒවත් පෙන්නන්න මේ තියෙන්නේ එයාට හම්බුන ජැකට් එකක් අම්මිට දෙන්න thank you මේක සීතලට මේක නම් මම පාවිච්චි කරනවා මේ දවස්වල සීතලයි කොහෙට හරි යනකොට රැයට වගේ යනකොට එයාට මම මේක දාගෙන යනවා මේක නම් ඇති ඒක හරිම කම්ෆර්ටබල් එයාට හරිම ලස්සනයි මම හරිම ආසයි ඉතින් මේකට චූටි අඳුන් දකිනකොට අපිට ආස හිතෙනවා ඔය මොන්නේ පුතා දෙනවද අම්මිට thank you මං ඉතුරු ඇඳුම් ටිකත් ගිහින් ගත්ත පහලට ඇදලා දෙන ඇඳ උඩ තියෙන ඒවා මේ තියෙන අනිත් ගාම ඒකත් හරිම ලස්සනයි මං හරිම ආසයි මේ කලර් එකට ඔයාට ඇහෙන්නේ නැති එයා ඇඳ උඩට එන්න අඬනවා එයා පහල ඉන්නේ මම මේක නම් එකපාරක් ඇඳුවා මොකද මං හරි ආස නිසා ඒකට මේ තට්ටුනේ තියෙන්නේ ඒ වුණාට ඉතින් මේ කකුල් දෙක ළඟටම දිගයි තාම උස නැහැනේ මං ආසාවට ඉතින් මේක ඇඳුවා මේ තියෙන්නේ තවත් ඒ වගේ හම්බුන එකක් මේවා තාම ලොකුයි එයා ලොකු වෙනකන් ඉතින් මම තියාගෙන ඉන්නවා හරිම ආසයි මං හිතනවා ඔයගොල්ලන්ටත් ආස හිතෙනවා ඇති චූටි පැටව නැති අයට මේව දැක්කම චූටි පැටව ගේන්න ආස හිතෙනවා මං මේකත් හරිම ලස්සන ඩෙනිම් ෆ්‍රොක් එකක් මේකට මං හරි ආසයි එයා ඉතින් ලොකු වෙනකම් මම බලාගෙන ඉන්නවා මේවා අන්දන්න තේන ඇතිනේ හරි ලස්සනයි අය මේක ඉතින් තට්ටු ගවුමක්
අපි චූටි කාලේ ඒවට හරි ආසයිනේ. ඕ මේ තියෙන එක බබීටා හයික බබීටා මේක අය තියෙන්නේ පෙපා පික්. අපි හරි ආස මම නම් හරි ආස කාටුන් එක පෙපා පික්. මේ ගන්දන නම් ගොඩක් කාලේ යනවා. ඒක ලොකුයි. මේ දෙකයි මේ ඩෙක්සූස් දෙකයි යුනිකෝන් අනිත් එක නම් බබාතේ. මෙන්න මේ ටික මේ බබීට හම්බුනේ ඕස්ට්‍රේලියාවේ. එයාගේ සඳුනි පුංචිගෙනුයි පාප්පාගෙනුයි. මට මේ ටික ඒ නිසා මතකයි මොකද මේ ටික එනකම් මම බලාගෙන හිටියා. මේවත් නම් වශයෙන් කියන්න මතක නෑ මේකද. මම දැන් ගොඩක් බබාගේ බර්ත්ඩේ එක දවස්වල එහෙම හම්බුනේ gift එකට හම්බුනේ නිසා සමහර ඒ වගේ නම් දාලා තිබුණේ නෑ gift හම්බුනේ ඒවා නිසා සමහර ඒවා දැන් මං අන්දනවා මේ වෙනකොට මොකද ඒවා ඇති තව ෂූස් දෙකක් තියෙනවා එයාගේ ඉතාලි වල ඉන්න පුංචි මම්මා ඒ දෙක තමයි මේ දවස්වල දාන්නේ මං එයාටත් මේ වීඩියෝ එකෙන් thank you කියනවා බබාට gift දුන්න හැමෝටම thank you so much චූටි බබාගේ වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු bye bye